බිය පරාජය කළ ගොවි මහතා පළමු කොටස. හරිම නිස්කලංක ලස්සන පරිසරයක් තිබුණු පුංචි ගමක ඊටාම නිහතමානී ගොවි මහත්තයෙක් ජීවත් වුණා. වටපිටාවෙම පේන්න තිබුණේ පළබර වුණු කුඹුරු යායවල්. මේ ගොවි මහත්තයා හරිම මහන්සියෙන් වැඩ කරන අවංක මිනිසෙක්. එයාගේ මුළු ලෝකෙම උනේ Tamanගේ වගා කටයුතු ටික සාර්ථක කරගන්න එකයි. එයාට නම් ජීවිතය කියන්නේ දිනපතා Tamanගේ කුඹුරට ගිහින් ඉවසීමෙන් මහන්සි වෙන එක. අනුන්ට බය වෙලා හරි බලහත්කාරකම් කරලා හරි වැඩ කරනවට වඩා Tamanගේ දෑතේ වීරිය ගැන එයාට ලොකු විශ්වාසයක් තිබුණා. කාටවත් කරදරයක් නැතුව එයා එයාගේ වැඩ ටික කරගෙන පාඩුවේ හිටියා. හැබැයි මේ ගමට කිට්ටුව තිබුණු කළු අඳුරු කැලෑවක් ඇතුලේ හරිම භයානක කළු යකෙක් ජීවත් වුණා. මුළු ගමම හිටියේ මේ යකා ගැන ලොකු බයකින්. හැමෝම මේ අඳුරු වනාන්තරයේ දෙස බැලුවෙත් හරිම බයපක්ෂපාතීවයි. ගිනි බෝල වගේ දිලිසන ඇස් දෙකකින් යුක්ත මේ යකා නිතරම වගේ කැලේ කෙළවරත වෙලා ගම දිහා බලාගෙන හිටියා. එයා හැම වෙලේම හෙව්වේ Tamanගේ රුදුරු පෙනුමෙන් බය කරලා වසඟයට ගන්න පුළුවන් අලුත් මිනිසුන්ව. එක දවසක් හවස් වෙලාවක ඉර බැසගෙන යන මොහොතේ අපේ ගොවි මහත්තයා තවමත් කුඹුරේ වැඩ. හැමෝම ගෙවල් වලට යන්න කලබල වුණත් එයා කිසිම කලබලයක් නැතුව Tamanගේ වැඩ ටික ඉවර කරන්න හිතාගෙන හිටියා. ඒ වෙලාව හරිම නිහඬයි. එකපාරටම අර කළු යකා ගොවි මහත්තයා ඉදිරියට කඩා වැදුනා. යකා හිතුවේ ගොවි මහත්තයා බය වෙලා බෙරිහන් දෙයි, පණ එපා කියලා දුවයි කියලා. එයාගේ පෙනුම ඒ තරමටම භයානකයි. ඒත් අනිත් මිනිස්සු වගේ නෙවෙයි මේ ගොවි මහත්තයා චුට්ටක්වත් කලබල වුණේ නැහැ. එයා හරිම සංසුන්ව කෙලින් හිතලා අර යකාගේ ඇස් දෙක දිහාම බැලුවා. ඒ බැල්මේ බයක් ගෑවිලාවත් තිබුණේ නැහැ. ගොවි මහත්තයාගේ මේ සංසුන්කම දැකලා යකා පුදුම වුණා. යකා හිතුවා මම මදිවත්ද කියලා. ඉතින් එයා මීට වඩා භයානක විදිහට කෑ ගහලා Tamanගේ රුදුරු පෙනුම තවත් පෙන්වලා ගොවි මහත්තයාව බය කරන්න ලොකු උත්සාහයක් ගත්තා. ඒ වෙලාවේ ගොවි මහත්තයාට එක දෙයක් තේරුණා. බය වෙලා පැනලා යනවට වඩා Tamanගේ බුද්ධිය පාවිච්චි කරන එක තමයි ලොකුම ශක්තිය කියලා එයා තේරුම් ගත්තා. එයා Tamanගේ බුද්ධිය ආයුධයක් කරගන්න තීරණය කළා. ගොවි මහත්තයා ඊටාම නිර්භීත විදිහට කතා කළා. Tamanට යකාට වඩා ලොකු බලයක් තියනෝ වගේ රඟපාමින් කිසිම බයක් නැතුව යකාට මුහුණ දුන්නා. උඹ මට වඩා බය වෙන්න ඕනේ වගේ හැඟීමක් එරා යකාට පෙනෙන්න හැසිරුණා. ජීවිතේ පළවෙනි වතාවට අර යකාගේ හිතටත් බයක් දැනෙන්න ගත්තා. ගොවි මහත්තයා මෙච්චර නිර්භීත අයි කියලා යකාට හිතා ගන්න බැරි වුණා. යකාගේ හිතට සැකයක් මතු වුණා. පෙනුමෙන් කොච්චර භයානක වුණත් වැඩක් නැහැ කියලා එතනදී ඔප්පු වුණා. ගොවි මහත්තයාගේ හිතේ තිබුණු ධෛර්යයයි බුද්ධිමත්කමයි අර යකාගේ රුදුරු පෙනුමට වඩා ගොඩක් ඉහළින් තිබුණා. දැන් යකාට කර කියා ගන්න දෙයක් නැහැ. එයා හෙමින් පස්සට වෙන්න පටන් ගත්තා. මේ ගොවි මහත්තයාගේ නිර්භීතකම ඉස්සරහා Tamanට පවතින්න බැහැ කියලා යකාට තේරුණා. රාත්‍රියේ කළුවර ගම පුරා පැතිරෙද්දී ගොවි මහත්තයා තවමත් Tamanගේ කුඹුරේ නොසැලී හිටියා. එයාගේ හිතේ තිබුණේ පුදුමාකාර ජයග්‍රාහී නිශ්ශබ්දතාවයක්. අන්තිමේදී අර කළු යකා Tamanගේ පරාජය පිළි අරගෙන ආපහු අඳුරු කැලෑව ඇතුළටම ගිහින් නොපෙනී ගියා. එයා ආයෙත් ගොවි මහත්තයා ඉස්සරහට ආවේ නැහැ. Taman ලබාගත් ජයග්‍රහණය ගැන හිතලා හීන් හිනාවක් මුහුණට නගාගත්ත ගොවි මහත්තයා බොහොම සතුටින් Tamanගේ නිවස බලා යන්න පිටත් වුණා. අන්න ඒ දවසේ නම් ඒ ගමට අර යකෙක්ගෙන් තිබුණ කරදර නැති වුණා. ගම්මුන්ගේ හිතේ තිබුණු බය සදහටම පහව ගියා. පස්සේ කාලෙක ගම්මුන් හැමෝම කතා වුණේ Tamanගේ ශක්තියෙන් නෙවෙයි, බුද්ධියෙන් සහ ඉවසීමෙන් යකෙක්ව පරාජය කළ ඒ අසාමාන්‍ය ගොවි මහත්තයා ගැනයි. කාලය කෙමෙන් ගෙවි ගියා. ඒත් මේ කතාව අමතක වුණේ නැහැ. පරම්පරාවෙන් පරම්පරාවට අම්මලා තාත්තලා Tamanගේ දරුවන්ට මේ කතාව කියලා දුන්නේ ලොකු ආදර්ශයක් විදිහටයි. මේ ජන කතාවෙන් අපිට ලැබෙන ලොකුම පාඩම තමයි ඇත්තම ශක්තිය තියෙන්නේ කාටවත් බය කරලා හරි බලහත්කාරකම් කරලා ලබා ගන්න දෙයක නෙවෙයි. නියම බලයේ තියෙන්නේ අපේ බුද්ධිය, නොසැලෙන ධෛර්යයයි, ඕනෑම ප්‍රශ්නයකදී සංසුන්ව හිතන්න පුරුවන් අපේ මනස තුරයි. කතාව හොඳයිද යාළුවනේ? කමෙන්ට් එකක්, ලයික් එකක් දාන්න. NSR ඇනිමේෂන් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා.